සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා General Power Electric YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි අරගෙන ඉන්නේ Select brand එකේ තවත් 3 phase phase failure relay එකක් හෙවත් PFR එකක්. මේ තමයි Select 900 VPR. අපි PFR වල වෙන්නේ මොකක්ද කියලා මීට කලින් අපි 600 VPR analog relay එකට අදාළ වෙන වීඩියෝ එකේදී කතා කළා. Select 900 VPR එකේදී digital display එකක් එක්ක තවත් වැඩි දියුණු වුණු විශේෂාංග බොහොමයක් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම 600 VPR එකේ අපි දැකපු තනි relay එක වෙනුවට මෙතන RL1 සහ RL2 නමින් relay දෙකක් තියෙනවා. මේ relay දෙක independent. ඒ කියන්නේ වෙනස් ආකාරවලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. Monitoring thresholds ගත්තම over voltage, under voltage, over frequency, under frequency, ඊට අමතරව asymmetry, phase sequence සහ phase failure, ඒ වගේම relay latch option එකකුත් අපිට බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ settings ඔක්කොම නැවත වතාවක් අංක 2 relay එකට වෙනම හදන්නත් පුළුවන්. wire connection එක දිහා බැලුවහම 3 phase 3 wire, 3 phase 4 wire වගේම single phase 2 wire කියන ආකාර තුනෙන් කැමති ආකාරයක් තෝරගන්න පුළුවන්. මේ අතරින් ඔයා තෝරගන්න network එක settings වල specify කරන්නත් උවමනා වෙනවා. over සහ under voltage detection threshold line to line volt 280ත් 520ත් අතර range එක සීරුමාරු කරන්න පුළුවන්. රිලේ සෙට් එකේ අංක 15 සහ 25 පින් වලට අපි දෙන පොටෙන්ෂල් එක ඇරුණාම 3 phase network එකේ කිසිම සප්ලයි එකක් මේ තියෙන පින් වලට එන්නේ නැහැ. වෙනත් වචන වලින් කිව්වොත් මේ relay pin ටික dry contacts විදියට තමයි තියෙන්නේ. AC වෝල්ට් 250ක් යටතේ උපරිම ඇම්පියර් 3කට ඉඩ දෙන normally close pin එකකුත් ඇම්පියර් 5කට ඉඩ දෙන normally open pin එකකුත් මේ තියෙන relay එකින් එකේ අඩංගු වෙනවා. ඉතින් අවසාන වශයෙන් වෙනද වගේම ආරාධනා කරනවා ඔයාගේ design requirement එකට මේ තියෙන relay එක ගැලපෙනවා නම් එන්න generalpower.lk අපේ වෙබ් අඩවියට.